අයිවන් සුබ දවසක් යාළුවනේ මම අද පුංචි වීඩියෝ එකක් ගෙනාවා ජපාන් වීල් බැරෝ එකක්. අතන මේ වීල් බැරෝ එකට එන්ජින් එකක් සවි කරලා තියෙනවා. තනකොළ කපන මැෂින් එකේ එන්ජින් එකක් තමයි සවි කරලා තියෙන්නේ. නමුත් ලොකු බලයක් ලවා ගන්න පුළුවන් විදිහට සවි කරපු එන්ජින් එකක්. එතනම ජපානයේ ශරීර බලය ඉතිරි කරගන්න හදපු යන්ත්‍රයක් තමයි මේ වීල් බැරෝ එක. පෙට්‍රල් වලින් තමයි වැඩ කරන්නේ. එතන ලොකු බරක් දාලා යන්න පුළුවන්. එතන මේ ජපානයේ මේ රබර් ට්‍රැක් දාපු රෝද වගේම රෝද 1 රෝද 2 වශයෙන් විල්බරෝ නිෂ්පාදනය කරනවා. එතන මේ විදිහට මේගොල්ලෝ මේ විල්බරෝ නිෂ්පාදනය කරන්නේ ඇත්තටම අමාරු බිම් වල, ඒ කියන්නේ කඳු මඩ ඒ වගේ කුඩා ඉඩකඩ තියෙන බිම් වල බාහන ප්‍රවාහණයට තමයි මේ වගේ විල්බරෝ භාවිතා කරන්නේ. මෙතරම් ජපාන් තාක්ෂණය ලොකු බරක් පටවන්න පුළුවන්. මේ වීල් බැරෝ එකට කිලෝ 80ක් දාන්න පුළුවන් කියලා තියෙනවා. නමුත් සමහර වීල් බැරෝ කිලෝ 200 500 වගේ බඩු පටවන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීල් බැරෝ එකේ මිල තමයි පොඩ්ඩක් ඉහළ 1,60,000ක් වෙනවා. මේ වීල් බැරෝ එක තියෙන කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල පැත්තට යද්දි මල්ලිකා සෙඩ් එක හම් වෙනවා. ඒ සෙඩ් එක ළඟ මෙහා පැත්තේ තියෙන යාඩ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ තමයි මම ගොඩක් වෙලාට ගොවි මහත්තුරුන්ට ඒ වගේම මෝටර් බයික් ට්‍රැක්ටර් වීඩියෝ තමයි අරන් එන්නේ. ඒවා බලන්න මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ගොඩක් ස්තුතියි.